මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය අධියර 1 සඳහා 2013 අප්‍රේල් 23 වන දින ඇමරිකන් ඩොලර් මිලියන 147ක ණය මුදලක් ලබාගෙන ඇත. එතකොට මේ 1.3ට ගත්ත ණය ඇයි 6.3ට වෙනස් කරේ? ඒ අවස්ථාවල් වලදී පොලි අනුපාත එකකට එකක් වෙනස්ව තමයි පවතින්නේ. ඉතින් මේක තේරුම් ගන්න අමාරු දෙයක්. අපි අහලා නැහැ 1.3ට තියෙන ණය ඇයි 6.3ක් ගෙවන්න එකඟ වුණේ කියලා. ඒක අහන්නේ අමතුමා ප්‍රශ්නේ. 6.3ක ස්ථාවර පොලියකට යාමට අදහස් කරේ ඒ අවස්ථාවේදී මුදල් අමාත්‍යාංශය ගත්තා වූ තීන්දුවක් මත. දැන් වරායට නැව් එනවා වැඩි වෙලා ඉඩ මදි වෙලා කියලාත් කතාවක් අපිට මේ ළඟදී ඇහුණා. ළඟදී ඇහුණා පොඩක් ඉන්නකෝ. ඉස්සර කාලේ කොළඹනේ මේ වාහන බෑවේ නැව් වලින්. දැන් ඔය ඔබතුමාගේ අමාත්‍යාංශයෙන් නිර්දේශ කරලා තියෙනවා කොළඹ වාහන බාන්න නැතුව මේ වාහන නැව් මේ මාගම්පුර වරායෙන් ගොඩ බාන්න කියලා. ඒතකොට ඒ නැව් ඇරෙන්න නැව් කීයක් ආවද කියන්නේ? අපි කිසිම නියෝගයක් දීලා නැහැ මේ වාහන නැව් සියල්ලම මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායට ආ යුතුයි කියලා. පහුගිය සතියේත් අපි කොළඹ වරායේ වාහන ගොඩ බෑම සිදු වුණා.